වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ. පැහැපත් බව ආරක්ෂා කිරීමට Life Herbs නිරෝගී පැහැපත් සමකට. පැහැපත් නිරෝගී සමක් සඳහා නමුත් ඔබට හැමදාමත්ම හුරුපුරුදු වචන මාලාව බවට පත් වෙන්නේ නිරෝගීමත් පැහැපත් බව. නිරෝගීමත් පැහැපත් බව පිළිබඳව ඕන් මුලින්ම හඳුන්වා දුන්නා. ඒ වගේම තමයි ඒ හරහා ප්‍රතිඵලයන් ලබා දීලා අද වෙනකොට ඒ නිරෝගීමත් පැහැපත් බව පිළිබඳව ඔබට නිරන්තරයෙන්ම දැනුවත් කරනවා. ඔබ දන්නවා නිරෝගීමත් පැහැපත් ගම කියව පමණින්ම අපිට මතක් වන එකම නාමය බවට පත් වෙන්නේ Life Herbs නිෂ්පාදනයන්. අද අපි සූදානම් Life Herbs නිෂ්පාදනයන් පිළිබඳව කතා බහ කරන්න. ඉතින් වෙනද වගේම අද දවසේදීත් ඒ පිළිබඳව දැනුවත් කරන්න වෛද්‍යතුමන් අපේ මැදිරියට ඇවිත් තිබෙනවා. මාතර ගොඩකම සහන වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍යතුමන් විදිහට කටයුතු කරන දේශමාන්‍ය එල්.පී. සඳරුවන් මහතා. වෛද්‍යතුමනි ආයුබෝවන් සුබදෑසන. ආයුබෝවන් සුබදෑසනක්. ඒ වගේම තමයි ඔබ හැම කෙනෙක්ම දන්නවා ජයචු රූපලාවන්‍ය ශිල්පිනියක් අපේ මැදිරියට එනවා කියලා නිරන්තරයෙන්ම Life Herbs නිෂ්පාදනයන් ඔබට හඳුන්වා දෙන්න. එතුමිය තමයි Hair and Beauty Cluster හි සභාපතිතුමිය බවට පත් වෙන්නේ. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනිය චකියා පොන්සු. ආයුබෝවන් සුබදෑසන. ඉතින් වන්න අදත් අපි සූදානම් වෙලා ඉන්න අපිට ලැබෙන කාල වේලාවත් එක්ක නිරෝගීමත් පැහැපත් බව පිළිබඳව ඔබව දැනුවත් කරන්න. මුලින්ම ජකී ඔබට තමයි ගැටලුවක් ඉදිරිපත් කරලා තිබෙන්නේ කෝකිලා කෞෂානි ගොඩක වෙල සිට. ඇය සඳහන් කරනවා අනේ මිස් පොඩ්ඩක් බ්ලීචිං ආසාදන ගැන කියන්නකෝ. මම දන්නේ නැහැ මට තිබෙන්නේ බ්ලීචිං ආසාදනයක්ද කියන වග පිළිබඳව. මම ගෑවේ නැචරල් ක්‍රීම් එකක්. හැබැයි මගේ මුහුණ හරියට වියලි වෙලා Life Herbs වල වියලි සමට ඇති ප්‍රතිකාර වලට යන්නද කියලා තමයි කාලෙකින් කිව්වෙත් නෑ නේද බ්ලීචිං ආසාදන ගැන. පළවෙනිම දේ ආශානි බ්ලීචිං ආසාදන ගැන කියන්නේ ඉස්සෙල්ලා ක්‍රීම් එකකින් ඔබේ හැම වියලි වෙලා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක නැචරල් වෙන්න බෑ. මොකද ස්වභාවික ක්‍රීම් එකක් ගෑවම හැම වියලි වෙන්නේ නැහැ. ඉතින් ඔබ පාවිච්චි කරලා තියෙන්නේ වයිට්නින් ක්‍රීම් එකක් වෙන්න පුළුවන්. ඒකේ සඳහන් කරලා තියෙනවා නම් වයිට්නින් කියලා. ආයි කතා දෙකක් නැහැ. ඒක රසායනික ද්‍රව්‍ය අඩංගුයි. නමුත් ගොඩක් ඒවල සඳහන් කරලා නැතුවත් නැචරල් කියලා වෙළඳපොළට දානවා. ඒක ස්වභාවික නැති ඒවටත් නැචරල් කියනවා. නැචරල් වයිට්නින් කියනවා. මේ නොයෙකුත් නම් වලින් වයිට්නින් ක්‍රීම් ඇවිල්ලා තියෙනවා වෙළඳපොළට. ඉතින් එවැනි දෙයක් ගාලා ඔබේ හැම වියලි වෙලා වෙන්න පුළුවන්. එම නිසා අපේ රේන්ජ් එකේ කියන්නේ Life Herbs වල තියෙන වයිට්නින් මුකුත්ම අඩංගු නැහැ. ඒකත් මම කියන්න ඕනේ Life Herbs වල තියෙන මේ වියලි හැමට තියෙන දේවල් කිසිම දෙයක් ගන්න එපා. දැන් ඒක ඕගලන් බලනවා ඇති ඇයි මේ වියලි වෙලත් හැම ඇයි මේ ගන්න එපා කියන්නේ කියලා. වයිට්නින් දෙයක් ලේවලට බැස්සට පස්සේ රසායනික ද්‍රව්‍යයක් ලේවලට බැස්සට පස්සේ එහෙම නැත්නම් සෛල වලට බැස්සට පස්සේ ඒකට තියෙන එකම ප්‍රතිකාරය දැනට ලංකාවේ තියෙන එකම විසඳුම Life Herbs වල Aloe face wash, Aloe gel සහ Nive Rose කියන කැප්සියුල් එක පමණයි. දැන් මේ තුනම Life Herbs කියලා බලන්න ගන්නකොට මොකද වෙන කිසිම Aloe gel එකක්, Aloe face wash එකක්, වෙන ආලේපන, වෙන නිෂ්පාදන ආම් වලින් ආවම අපිට වග කියන්න අමාරුයි. මොකද බ්ලීචිං ආසාදන වලට වෙන විසඳුමක් නැති නිසා. ඉතින් කිසිම වියලි හැමට තියෙන දේවල් ගාලා ඒවා ආපහු බ්ලීචිං ආසාදන තව තවත් පිට දායි. ඒකට හේතුව තමයි අපේ ඩේ ලෝෂන් නයිට් ක්‍රීම් වල තියෙනවා කහ කොහොඹ වෙනිවැල් සුදු හඳුන්. මේවා වලින් මේ ඇතුලේ තියෙන බැක්ටීරියා එළියට අද්දන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ දැනට බ්ලීචිං ආසාදනයක් තියෙන අයට ආසාදනයක් කියලා කිව්වම මේ එළියෙන් තියෙන්න ඕනේ නැහැ ආසාදනේ. රසායනික ද්‍රව්‍ය අඩංගු දෙයක් පාවිච්චි කරලා තියෙනවා ජීවිතේ යම් දවසක අවුරුදු 5කට ඉස්සලා වෙන්න පුළුවන් අවුරුදු 2කට ඉස්සලා වෙන්න පුළුවන්. ඒ කවදා හෝ දවසක එක දවසක් හරි ඔබ ගාලා තියෙනවා නම් එවැනි දෙයක් සෛල වලට බැහැලා තියෙනවා නම් ඩේ ලෝෂන් නයිට් ක්‍රීම් ගන්න එපා. දැම්මම සුව වෙනකන් 100% සුව වුණාට පස්සේ ඔබට පුළුවන් ඩේ ලෝෂන් නයිට් ක්‍රීම් ගන්න. ඒ වගේම Nive Fairness එකටත් මාරු වෙන්න Nive Rose එක ඕනේ නම් නවත්තන්නත් පුළුවන්. හැබැයි සමහරු ඉන්නවා ආශානි Nive Rose එක දිගටම ගන්නවා සුව වුණාට පස්සෙත්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඔබේ තීරණේ. නමුත් මතක තියාගන්න දැන් බ්ලීචිං ආසාදන ගැන කියන්න කියලා තියෙනවා. පළවෙනිම දේ කටවටේ කළු වීම. දැන් කටවටේ කළු වෙනවා, තැන් තැන් වල පොතු යන්න ගන්නවා, වියලි වෙනවා, අලුහම් වගේ සුදු පැල්ලම් එන්න ගන්නවා. පපුව ප්‍රදේශේ පිට ප්‍රදේශේ බිබිලි වෙනවා. සමහර අයගේ මූණේ මුකුත්ම නැහැ ආසාදනයක්. නමුත් ඇඟේ කොයි හරි තැන් වලින් පිට දාලා තියෙනවා. ඉකිලි ප්‍රදේශේ බිබිලි එන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මම හිතන රූපරාමුත් පෙන්වුවා මීට කලින් දනිස්වල ප්‍රශ්න තියෙනවා, පතුල් ආශ්‍රය ප්‍රශ්න තියෙනවා. දැන් මේ ඔක්කොම එක්කෙනෙක්ට එන්නේ නැහැ. ඒකෙන් යම් දෙයක් හරි තියෙනවා නම් ඔබට ඉක්මනටම ඇවිල්ලා හැම චෙක් කරගන්න. මොරටුවේ කටුබැද්දේ අපේ සලොන් ජැකී ආයතනෙත් මීගමේ සලොන් ජැකී ආයතනෙත් නොමිලේ හැම චෙක් කරනවා. ඇවිල්ලා කරගන්න. මොකද අපි උපදේශුත් නොමිලේ දෙන්නේ, හැම චෙක් කරන්නෙත් නොමිලේ. මේ chance එක යවා ගන්න එපා.
ඒක මම කියන්නේ මොකද ඔබ ගොඩාක් අය මේ ළඟපහත ඉන්න අය එන්න කම්මැලි. නමුත් දුර බැහැර ඉන්න ඔක්කොම අල්ල ඇවිල්ලා හැම චෙක් කරගෙන හරි උපදෙස් අරන් යනවා. ඉතින් අපිට දුරකථන ඇමතුමක් දෙන්න. ඊළඟට ගැටලුව තෝරාගත්තේ වෛද්‍යතුමනි ඔබතුමාන්ට ඉදිරිපත් කරපු ගැටලුවක්. වැලිවේරියේ සිට රුවේනි ජයකොඩි තමයි ගැටලුව ඉදිරිපත් කරන්නේ. සඳහන් කරනවා දැන් අය ෆෙයානස් එක කොපි කරගෙන තවත් ෆෙයානස් කැප්සියුල් වර්ග අලුතෙන් නැවිලා තියෙනවා. හැබැයි ඒවායේ සමහර අන්තර්ගතයන් අහලවත් නැහැ ડોක්ටර්. ඒත් මම හිතන්නේ ණය ෆෙයානස් කැප්සියුල් එක තමයි හොඳම. මොකද අපි දන්නා පෝෂණ කොටස් විශේෂයෙන්ම සඳහන් කළ තිබුණා සමහි පැහැයට අවශ්‍ය වන පෝෂණ කොටස් තමයි මේ අන්තර්ගත වෙන්නේ කියා. ජැකී මිස් කෙනුත් මේ සඳහා අදහසක් ගන්න කැමතියි කියන මුලින්ම වෛද්‍යතුමන්ගෙන් තමයි අය පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ. ඔව්. ඇත්ත වශයෙන්ම වටිනා ස්වාභාවික හැමේ පැහැයටම වෙන් වෙච්ච සුවිශේෂී පෝෂණ කොටස් ටිකක් තමයි නයිෆියානස් වල තියෙන්නේ. ඒක ලබාගත්ත කෙනෙක් විතරමයි ඒක දන්නේ. මොකද ඒකේ අත්දැකීම යාට තියෙනවානේ. අපි නම් හොඳ ලොකු අත්දැකීම් ගොඩක් තියෙනවා. මොකද ගත්ත අය ගොඩක් අපි ඒක ආශ්‍රය කරනවා. අපි ඒ අත්දැකීම් ටික දන්නවා, දැකලා තියෙනවා. ඇත්තටම පැහැපත් වෙන්න අවශ්‍ය කෙනෙකුට එකම දෙයයි මම නම් දැකලා තියෙන්නේ ස්වාභාවිකව හැම කියන්නේ ග්ලූටතයෝන් ඊළඟට විජ්ජම් ඔයිල් අකායබෙරි කියන්නේ බෙරි පවුලේ තියෙන ප්‍රබලම එක. ඒ කියන්නේ ප්‍රබල ඇන්ටිඔක්සිඩන්ට් එකක් ඒකේ තියෙන්නේ. ඒක හැමත විශාල ලෙස බලපාන. ඒ වගේ සුවිශේෂී පෝෂණ කොටස් ටික හැමේ වර්ධනයේටම හැමේ පැහැයටම මෙහි අඩංගු වෙනවා. ඒක නිසා කොපමණ දේවල් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රේක්ෂක ඔබ හරි දේ තෝරගනිවි කියලා අපිට විශ්වාසයි. මොකද මේ වගේ විශ්වාසයෙන් කතා කරන්නේ ඒ ගැන ලොකු විශ්වාසයක් ගොඩනැගිලා සමාජය තුල තියෙන එකෙන් ප්‍රතිඵල ගත්තයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය අපි දන්නවා, කතා කරලා තියෙනවා. ඒ අනුව තමයි අපි කතා කරන්නේ. ඉතින් කිසිම ගැටලුවක් තියාගන්න එපා. ඒ ගැන හිතන්න එපා. කෙනෙක් ඔබට නයිෆියානස් ගන්න පුළුවන් නැත්නම් ඇවිල්ලා අපි හමු වෙලා තවදුරටත් ඊට වඩා විශාල විශ්ලේෂණ ඇතුව දැනගන්න පුළුවන්. හැමේ ඔය වගේ මොන හරි ප්‍රශ්න තියෙනවා ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. නැත්නම් ඔය අදාළ දුරකථන අංක වලින් කතා කරලා අපිව සම්බන්ධ කරගන්නත් පුළුවන්. නැත්නම් ඔය කියපු මාතර සහන මේ ගොඩගම සහන වෛද්‍ය මධ්‍යස්ථානට ඇවිල්ලා නොමිලේ ඒ උපදෙස් ටික ඕන වෙලාවක දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ගැටලුකාරී සාගත තත්ත්වයන් තියෙන ඕනම කෙනෙකුට ඔය දැන් සඳහන් කරපු හැමේ ආසාදන දැනට තියෙන ක්‍රීම් වලින් අපි දැකලා තියෙන විශාල ප්‍රමාණයක් තියෙන්නේ වයිට්නින් ක්‍රීම්. ඇවිල්ලා කියන මේ බලන්නකෝ ડોක්ටර් මේ අපේ අත මේ විදියයි මූණ මේ විදියයි දෙකක්. හැම දෙවිදියක්. මූණ වේලිලා ගිහිල්ලා අත සාමාන්‍ය විදිහට තියෙන. එහෙම ඇවිල්ලා සමහරු කියන මොකද අතේ ගහන්නේ නෑනේ මේ ওই ක්‍රීම් වර්ග මූණේ විතරයි ගන්නේ. මූණේ මාසයක් දෙකක් ගාපු ගමන් වයිට්නින් ක්‍රීම් එකක් එලින්ම එකපාරට මුලින්ම එන්නේ එයාගේ නැතිවලා යනවා මූණේ තියෙන අර ස්වාභාවික ගතිය, තෙල් ගතිය ඊළඟට තෙතමනිය. අන්න එතනින් තමයි ආසාදනය ආරම්භ වෙන ආකාරය. ඔයා හොඳට නෝට් කරගන්න. සඳහන් මේ කෙනෙකුට ඒක අඳුර ගන්න පළවෙනිම ක්‍රමය ඒකයි. ඒ නිසා පැහැපත් වීම ගැන කතා කරනකොට මම හිතන්නේ මම දැක්ක හොඳම දේ තමයි නයිෆියානස්. ඔව් ඒ වගේම මම හිතන්නේ ඒ කාන්තාව එවලා තියෙන ප්‍රශ්නෙත් එක්කම ඇය කියලා තියෙනවා ඇයට හොඳම දේ මේ කැප්සියුල් එක තමයි කියලා නයිෆියානස් වලට මමත් ඒකට එකගයි ડોක්ටර්ත් එක ගුණා වගේම ඒ මොකද දැන් ડોක්ටර් කියපු අමුද්‍රව්‍ය ඒ හැම දෙයක් එක්කම මේ බීටා කැරොටින් උත් අඩංගුයි. බීටා කැරොටින් කියන්නේ ලංකාවට ආවේනික වූම දෙයක්. ඒ කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක්. බීටා කැරොටින් කියලා කියන්නේ මුළු ඇඟ ඇතුලෙන් අපි ගන්න මේ කැප්සියුල් එක ඇඟ ඇතුළට ගන්නේ. නමුත් හිසේ සිට පාද දක්වාම සන් ප්‍රොටෙක්ෂන් එක ඇති වෙනවා. මේ හිරු අහිතකර හිරු කිරණත් එක්ක සටන් කරන්න පුළුවන් එකම ඉන්ග්‍රීඩියන්ට් එක බීටා කැරොටින්. ගොඩක් කැප්සියුල් වල මේ බීටා කැරොටින් අඩංගු වෙන්නේ නැහැ. සහ මෙතනදී මම කියන්න ඕනේ බෙහෙත් වර්ග අඩංගු වෙන්නේ නැහැ. මැංගනීස්, සිලිකන්, සෝඩියම් කියන අංශු මාත්‍රයක්වත් අඩංගු වෙන්නේ නැහැ. ඉතින් මේක සැබෑ ආහාර අතිරේකයක්. බයොටින් ගත්තම අපි හැමදාමත් 0.5 ගැන කියනවා. මේ 0.3 බලන්නේ නැහැ ගොඩක් අය. 0.5ට වැඩිය තියෙනවනේ ඒක අධිමාත්‍රාවක්. එහෙම නැතුව ඔහේ ගන්න අය ඉන්නවා වැඩියෙන් තියනවා කියලා ගන්නකොට ආසාවෙන් හැමදේම වැඩියෙන් ඇඟට දාගන්න ආසාවෙ ඉන්නවා. ඉතින් එහෙම කරන්න බෑ. ඒ වගේම තමයි විටමින් E අඩංගු වෙනවා නම් තියෙන්න ඕනේ 15.5යි දවසටම ඇඟට යන්න ඕන ප්‍රමාණය. ඉතින් එහෙම නැත්නම් අපි වෛද්‍යවරයෙක්ගෙන් අහලා ගන්න ඕනේ. මොකද කිසිම බෙහෙතක් අපිට මාධ්‍යෙන් කවුරුත් ඇවිල්ලා විකුණන්නේ නැහැ. එහෙම විකුණනවා නම් ඒක ආහාර අතිරේකයක් වෙන්නෙත් නැහැ. බෙහෙත් අඩංගු නම් ගොඩක් අය අඩංගු දේවල් අඩංගුයි කියලා කියන්නේ නැත්තේ ඒ බයට.
මොකද බෙහෙත් මාධ්‍ය විකුණන්න එහෙම බෑ. මොකද ඕනම කෙනෙක්ට අපි ජීවිතේට අපේ ඉතිහාසෙම අපි දැකලා නැහැ කවුරුත් ඇවිල්ලා කියන උන්නට මේ බෙහෙත ගන්න, කැස්සට මේ බෙහෙත ගන්න, එහෙම කිය ලෙඩ වලට බෙහෙත් ගන්න කියලා කවුරුත් මාධ්‍ය කියන්නේ නැහැ. දැන් මම මේ ඊයේ දැක්කා ප්‍රෝග්‍රෑම් එකක් දැන් ඇඟට නොදැනීමේ අඩංගු ද්‍රව්‍ය කියනවා සමහර අය. කෝජැක් අඩංගුයි කිව්වා කෝජැක් නෙමෙයි කෝජික් ඇසිඩ්. දැන් මේක කෝජැක් අඩංගුයි කියලා අනිත් ලිස්ට් එකත් එක්ක කියෝගෙන යනකොට ගොඩක් අය හිතන්නේ නැහැ මේ මොකද්ද මේ කෝජැක් මොන හරි අමුද්‍රව්‍යයක් කියලා හිතන්නේ නෑ. ඒ කෝජික් ඇසිඩ්. ඉතින් මම ඒක හොඳටම අහන් හිටියා. අර කතා කරන විලාසෙන් ඒක නිකන් එහෙම මෙහෙන් කියලා දැම්මට මතක තියාගන්න ඔබ ගන්න කැප්සියුල් එක එහෙම නැත්නම් අගාන ක්‍රීම් එක කියෝලා බලන්න මැංගනීස් සිලිකන් සෝඩියම් නම් අංශු මාත්‍රයක්වත් අඩංගු වෙන්න බෑ ගන්න කැප්සියුල් එකක ඒ වගේම තමයි බයෝටින් 0.5ට වඩා අඩංගු වෙන්න බෑ විටමින් E 15.5ට වඩා අඩංගු වෙන්න බෑ ඒ වගේම තමයි ඔබ ගාන ක්‍රීම් ගත්තම ඒකේ හොඳට බලන්න මේ කෝජික් ඇසිඩ් තියෙනවා නම් ඒක අඩංගු වෙන්න බෑ. ඒ වගේම තමයි හයිඩ්‍රොකිනෝන් රසදිය. මේ දෙක නම් ගොඩක් වෙලාවට ආලේපනවල සඳහන් කරන්නේ නැහැ. නමුත් අධි මාත්‍රාවක් කෝජික් ඇසිඩ් තියෙනවා නම් අපිට කීයටවත් ඒක ගන්න සුදුසු නැහැ. එදින ඔබට මේ නිෂ්පාදනයන් පිළිබඳව වැඩි විස්තර දැනගත හැකි දුරකථන අංකයන් සඳහන් කරන්නම් 077 1037 හෝ 077 1037 ඔබට ලියන්න හැකියාවක් තිබෙනවා. ආල්ෆාමෑන් නියුට්‍රා පුද්ගලික සමාගම මායිලිය ජායල කියන ලිපිනයට ඒ වගේම තමයි Facebook කරා ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන් Nine Herbs කියන Facebook පිටුවට පිවිසීම මගිනුත්. මේ ළඟට තෝරාගත්තේ චකි ඔබට අවරිවත්තේ සිට පවිත්‍ර කරුණාරත්න ඉදිරිපත් කරපු ගැටලුවක් සඳහන් කරනවා. සමහර අය හිතන්නේ රූපලාවන්‍ය කියන්නේ ලස්සන ගැන කතා කරන එක කියලා. හැබැයි ඔය natural whitening කියලා කියපුවා ගාලා අපේ මුහුණට උදේ ඔබ ළඟ ඇති ඡායාරූප වලින් පෙන්වන්න මිස් whitening ආලේපන තියාගෙන කියනවා මේ තරම් නැචරල් එකක් ලෝකේ තවත් නැහැ කියලා. ඡායාරූපත් ඔබ ළඟ තිබෙනවා නම් මේ දේවලුත් ඉදිරිපත් ගන්න කියලා සඳහන් කරනවා. ඔව් මං හිතන්නේ ඉස්සලාම් පැහැදිලි කරන්න ඕනේ මේ නැචරල් කියලා කියන්න කොහෙත්ම අයිතියක් නැහැ. වයිට්නින් ක්‍රීම් කතා කරන ආලේපන වයිට්නින් ක්‍රීම් ආලේපන කතා කරන ආයතන වලට ඒක මම බය නැතුව කියනවා. මොකද රසායනික ද්‍රව්‍යයක් තියාගෙන මේක නැචරල් මීට වඩා දෙයක් නැහැ කියලා රවට්ටන්න හදනවා නම් මම හිතන්නේ ඒක සමාජයටම කරන ද්‍රෝහිකමක්. ඉතින් පොඩ්ඩක් ඒක බුද්ධිමත් ජනතාව මම හිතන්නේ ওই වගේ ප්‍රශ්න එවන්නේත් ওই වගේ අපිට දහස් ගණන් ලියුම් එනවා ඔය කීපයයි අද ගෙනල්ලා තියෙන්නේ. නමුත් හොඳට අහන් හිටියොත් ඔයගොල්ලෝ දන්නවා මොනවාද හොඳ මොනවාද නැත්තේ කියලා. ඉතින් හොඳට මතක තියාගන්න කවුරුත් කියූ පළියට හොඳම දේ කියලා කියූ පළියට ගන්න එපා. හොඳට කියෝලා බලන්න. ඕගොල්ලෝ රැවටෙන්නේ නැහැ ප්‍රමිතිය ගැන හිතුවොත්. පළවෙනි දේ ප්‍රමිතිය. ප්‍රමිතිය ගැන හිතන්නේ නැතුව ක්‍රියා කරොත් තමයි ඔක්කොම අප්සෙට් වෙන්නේ. අපි ළඟට ඇවිල්ලා දැන් මේ ડોක්ටර් කිව්වා වගේ වයිට්නින් ආලේපන ගාලා එහෙම නැත්නම් නොදැනුවත්ම ඒ කියන්නේ නැචරල් කියලා හිතලා ගාපු අය ආසාදන තත්ත්වය ඇති වෙලා අපි ළඟට ඇවිල්ලා කටුබැද්දෙත් මීගමුවේ අපි ගොඩාක් ප්‍රතිකාර කරලා සුව වෙච්ච අයත් ඉන්නවා. අපි ඒවා ටික ඒ රූපරාමු බලමු. එතකොට ඕගලන්ට තේරෙනවා ඕගලන්ට මේ තත්ත්වය තියෙනවා නම් ඒ කියන්නේ මේක නිකන් මේ හැමේ ඇති වෙච්ච ලෙඩක් නෙමෙයි. මේ වයිට්නින් දෙයක් යම් දවසක ජීවිතේ ගාලා තියෙනවා නම් තමයි මෙහෙම වෙන්නේ කියලා. දැන් මේක පේනවා ඇති ඕගලන්ට ඉතාමත්ම කියන්නේ මේ විදිහට වෙන්න අපි කවුරුත් ආස නැහැ. මේ පිරිමි ළමයෙක් ඉතාමත්ම තරුණ පිරිමි ළමයෙක් මූණේ ගන්න බැරි තරම් ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නැති තරම් විකෘති තත්ත්වයටපත් වෙලා තියෙනවා. ගොඩාක් අපේ ඡායාරූප තියෙනවා. ඕගලන්ට බැලුවම කවුරුත් ආස නැහැනේ ලස්සන වෙන්න ගිහලා මෙහෙම වෙන්න. ඉතින් මේ ඉස්කෝලේ යන වයසේ කවුරුත් ආස නැහැ. ওই වගේ තියෙද්දි හැමෝම අහන්න ගන්නවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ මොකද්ද මේ දැන් මේ බලන්න මේ ඇඟෙන් පිට දාලා දැන් මේ අපිට පෙන්වන්න පුළුවන් සීමාවක් තියෙනවා මුළු ඇඟේම රෑෂ් එකක් වගේ පිට දාපු අය දැන් මේ යුවතියගේම පිට ප්‍රදේශෙත් තියෙනවා ගොඩාක් බිබිලි දාලා ඔයගලන්ට පේනවා ඇති දැන් මෙවැනි දෙයක් අපි කවුරුත් ආස නැහැ මෙවැනි දෙයක්කට මුණ දෙන්න දැන් ගොඩක් අය පෙන්වන්න ලැජ්ජයි මේ වගේ ඒවා අපිට ඇවිල්ලා කියන්නත් ලැජ්ජයි සමහරු මේ ඉතාමත්ම අඩු වයසේ අය 20ත් 30ත් අතර ඉතින් ලස්සන වෙල්වට් හමක් වගේ තියෙන්න ඕන කාලේ මේ වගේ දේවල් වලට මුණ දෙනවා කියන්නේ ඉතින් අපිට රූපලාවන්‍ය කියන්නේ නිකම්ම ලස්සන ගැන කතා කරන දෙයක් නෙමෙයි. අපිත් ආසයි සුන්දරත්වය ගැන විතරක් කතා කර ඉන්න. නමුත් එහෙම කතා කර හිටියොත් කවුද මේ වගේවට උත්තර දෙන්නේ? ඉතින් සුන්දරත්වය ගැන කතා කර යුතුයි. නමුත්
ඒක නිකම්ම අපිට උඩින් නිකන් කතා කරලා බේරෙන්න බෑ. රූපලාවන්‍ය කියන්නේ නිකම්ම ලස්සන කරන දේ විතරක් නෙමෙයි. මේ වගේ තත්වල් වලට මුහුණ දෙන අයවත් අපි බේර ගන්න ඕනේ. මානසිකව වැටිච්ච අයවත් අපි බේර ගන්න ඕනේ. මොකද එක්තරා විදිහක මේ මනෝවෛද්‍යවරයන්ටත් කිට්ටුයි අපේ රූපලාවන්‍ය වෘත්තිය. මොකද අපි ඒගොල්ලන්ගේ මනස හදලා කතා කරලා මේ ප්‍රතිකාර සත්කාර විතරක් නෙමෙයි. ඉතින් ඒ දැනුමක් තිබිය යුතුයි. අපි ඇකඩමීස් වල අපි උගන්වනවා කොහොමද අපි මේක කරන්නේ කියලා. ඒක නිකම්ම ස්පොන්ජ් දෙකක් අරන් ෆේෂල් එකක් කරන්නවත් කතුර අරගෙන කොණ්ඩේ කපන්න නෙමෙයි රූපලාවන්‍ය කේශලාවන්‍ය කියන්නේ. ඊට එහා ගිය දේවල් සෛල ගැන ඉගෙන ගන්න ඕනේ, බෝන් ස්ට්‍රක්චර් එක ගැන ඉගෙන ගන්න ඕනේ, නිල ස්ථාන ගැන ඉගෙන ගන්න ඕනේ, බියුටි තෙරපි කිව්වම ඊටත් එහා. දැන් ඉතින් ඒ ඔක්කොම ඉගෙන ගන්න නැතුව නිකම්ම සලෝන් එකක් කරන්න බෑ. ගොඩක් අය හිතනවා පොඩි කෝස් එකක් කරලා සලෝන් එකක් දාගත්තම ඒ ඔක්කොම හරි කියලා. මේ ස්ටෑන්ඩඩ් එක රූපලාවන්‍ය ස්ටෑන්ඩඩ් එක ප්‍රමිතිය අපි ඉතාමත්ම හොඳටම අගය කරන පිරිසක්. ඉතින් ඒ හින්දා හැමෝගෙම අපි ඉල්ලනවා වැරදි උපදෙස් නම් දෙන්න එපා මාධ්‍යයට ඇවිල්ලා. මොකද මේක මම හිතන්නේ ඔන්ලයින් උත් බලනවා මේ ප්‍රෝග්‍රෑම් එක. මුළු ලංකාවේ අයත් බලනවා, පිටරට අයත් බලනවා. ඉතින් වැරදි උපදෙසක් ගියොත් මම හිතන්නේ ඒක ශාස්ත්‍රයටම ලොකු මම හිතන්නේ වරදක්. එදින මීළඟට ගැටලුවක් තෝරාගත් අකුලියා පිටියේ සිට සචිනි හේවා පතිරන වෛද්‍යතුමනි ඔබතුමාට ගැටලුව ඉදිරිපත් කරන්න. ඒ සඳහන් කරනවා මට තිබුණු බ්ලීචිං ආසාදනයේට නයිව් හර්බ්ස් ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිව් රෝස් භාවිතා කරලා 80%ක් විතර හොඳ වුණා. නයිව් ෆෑනස් වලට මාරු වෙන්නේද කියලා අය අහන්නේ. ඔව් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඒක. ඉතින් 80%ක් සුවපත් වෙනකන් හිටියනම් ඇයි ඉතුරු 20 ඕ ලෙවල් 180ක් කරාම සුසුකම් ලබන්නේ නැහනේ ඒ උසස් පෙළ කරන්න. ඒ වගේ මම හිතන්නේ තව ටිකක් ඉවසන්න. ඉවසීම ගොඩාක් වටිනවා. ඇත්තටම මේ ඉවසීම තුල තමයි මේ දේවල් රැඳිලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කිව්ව පළියට අන්න එයාත් මේක ගාලා තමයි කියලා ඉවසන්නේ නැතුව දුවල ගිහලා ගෙනල්ලා ගන්න නැතුව මොනම දෙයක් හරි භාවිතා කරනවා නම් ක්‍රීම් එකක් ඒ වගේ දෙයක් ඔබ ඉවසන්න. ඉස්සර වෙලා මේක කියන්නේ කවුද කියලා බලන්න. මේක මේ කියන කෙනා කොහේ මොනව කරන කෙනෙක්ද කියලා බලන්න. මේ කියන කතාව ඇත්තද කියලා බලන්න. මොකද අපේ රටේ ගොඩක් බුද්ධිමත් ජනතාවක් ඉන්නේ. ඉතින් හොයලා බලලා භාවිතයට ගන්න කිව්ව පළියට මේව කරන්න යන්න එපා. කිසිම දෙයක් භාවිතා කරන්න යන්න එපා. ඒකම මේ 180ක් හොඳ වෙනකන් ඉවසුවා නම් කොච්චර හොඳ කෙනෙක්ද. ඉවසලා තියෙන ගොඩක්. ඊටු ඩිංගත් ඉවසලා 100%ක්ම හොඳ වුණාම අනිත් එකට යන්න කියන එක තමයි අපි අනුමත කරන්නේ. ડોක්ටර්ත් එක්ක ආශානි මම පොඩ්ඩක් කියන්න ඕනේ මම 1යි 200ක් ඔය කතාවට. මොකද අනන්තවත් අපිට දුරකථන ඇමතුම් වෙනවා මාස 2-3ක් පාවිච්චි කරා දැන් ගෙඩි ටික බැස්සා ඉක්මනට මාරු වෙන්නද කියලා. ඉතින් මම කියන්නේ පොඩ්ඩක් ඉවසන්න. මොකද ප්‍රතිකාර වලටත් එන්න අමාරුයි නම් ගෙදර ඉඳන් මාස 8ක් 10ක්වත් පාවිච්චි කරන්න මේ තුන. ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් දෙකම නයිව් හර්බ්ස් බලන්න. නයිව් රෝස් කැප්සියුල් එක උදේට එකක් ගන්න. ඉතින් මේක පාවිච්චි කරනකොට උඩින් ගෙඩි බැස්සා කියලා උඩින් පැහැදිලි වුණා කියලා 100% සුවයි කියලා හිතන්න එපා. ඇඟ ඇතුලේ සෛල ඇතුලේ තියෙන තත්ත්වය ඔබට පේන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ ඇවිල්ලා හැම චෙක් කරන්න කියලා. එතකොට ඔයගලන්ට මැෂින් එකෙන් පේනවා තව දුරටත් පැහැවලා හරි ඒ ආසාදන තත්ත්වය තියෙනවද කියලා. ඒකයි අපි කියන්නේ ඉවසගෙන පාවිච්චි කරන්න. ඇඟ ඇතුලේ ආසාත්මිකතාවය සුව කරන්න ඕනේ ඉස්සලාම. එළිය ගැන නෙමෙයි අපි ගොඩක් වෙලාට කතා කරන්නේ. ඉතින් ඒ හින්දා අර ඉවසීම නම් ඉතාමත්ම වැදගත්. ඉවසන එක තමයි අඩුම දේ අපේ ලංකාවේ තියෙන්නේ. එදින ඔබට අපි කතා බහ කරන දේවල් වලට අමතරව තවත් අඩු විස්තර දැන කියා ගන්න ඇති. කතා කරන්න ඕන්ගේ දුරකථන අංක වලට 077 10 37 97 හෝ 077 10 37 98 ඔබට ලියන්න හැකියාවක් තිබෙනවා. ආයු ෆාමා නියුට්‍රා පුද්ගලික සමාගම මායිලිය ජයල කියන ලිපිනයට Facebook කරා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. නයිව් හර්බ්ස් කියන Facebook පිටුවට පිවිසීම මගිනුත්. ජෙකි ඊළඟට තෝරාගත්තේ ශාමා රණසිංහ හිරිපිටියේ සිට ඔප ගැටලුවක් අය සඳහන් කරනවා. මම භාවිතා කළ එක නිෂ්පාදන පෙළක තිබුණේ ෆේස් වොෂ් එකක් නෙමෙයි ක්ලෙන්සර් එකක්. ඒ වගේම තමයි ක්‍රීම් එකත් ඒ කියන්නේ භාවිතා කරන ආලේපනයන් ඒ නිෂ්පාදනයෙන්ම තමයි ගෑවේ. සම හරියට ඩ්‍රයි වෙලා කට අරින්නත් බැරි තරමට සම වියලි නිසා කියලා ඒ සඳහන් කරනවා. ඔව් ඉතින් ආශානි මම අර මුලදීම කිව්වා වගේ මුල්ම ප්‍රශ්නේ උත්තර දුන්නා වගේම ওই ප්‍රශ්නය එහෙම ප්‍රොඩක්ට් එකක් ගාලා මොන හරි නිෂ්පාදනයක් ක්‍රීම් එකක් ගාලා ඔහොම වෙන්න බෑ. එහෙම කට අරින්න බැරි තරම් ලොක් වෙනවා වගේ නම් හැම පැලෙන්න යනවා වගේ දැනෙනවා නම් එවැනි දේවල් වෙන්නේ නැහැ ස්වභාවික ක්‍රීම් එකකින්. එහෙම නැත්නම් උසස් ප්‍රමිතියෙන් යුතු ක්‍රීම් එකකින් එහෙම වෙන්නේ නැහැ. ඔබට එහෙම වෙලා නම් ඒ කියන්නේ ඒකේ රසායනික ද්‍රව්‍ය අඩංගුයි. මතක තියාගන්න දැන් ඉස්සලා පෙන්නුව පින්තූරු වැළුවොත් ඒ පිටේ එහෙම රෑෂ් එක වගේ දාලා තිබුණේ ඇය ඇඟට ගාපු ක්‍රීම් එකකින් නෙමෙයි.
මූණට ගාපු ක්‍රීම් එකක් ඇඟෙන් පිට දාලා තියෙන්නේ. ඇයිගේ මූණේ ඒ කියන්න තරම්ම වරදක් නැහැ. නමුත් ඇඟේ හැමතැනින්ම පිට දාන්න පුළුවන්. දැන් එතනින් උත් එහාට ගියාම යටිපතුල් හිරි වැටෙනවා, නිකන් ඉදිකටු ඇනෙනවා වගේ දැනෙනවා, මූණේ සතෙක් දුවනවා වගේ දැනෙනවා සමහර අයට. ඉවසන්න බැරි තරමටම මේ කොණ්ඩේ අල්ලනකොට අහුරු ගැලවිලා යනවා. මේවා සාමාන්‍ය දේවල් නෙමෙයි. මේ තමයි ලේවලට විසක් එකතු වුණාම එහෙම නැත්නම් මේ වයිට්නින් හයිඩ්‍රොකිනෝන් රසදිය එවැනි දේවල් එකතු වුණාම වෙන අයහපත් දේවල්. ඉතින් ඒකට මූණ දෙනකොට ඔයගලන්ට ඒවල සුවයක් නැහැ කියලා හිතන්න එපා. සුව කරන්න පුළුවන්. හැබැයි අර ඉවසීම අවශ්‍යයි. ඉවසගෙන ප්‍රතිකාර වලට ආවොත් ඒක ඇත්තටම සුව කරන්න පුළුවන්. මතක තියාගන්න ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිබ්‍රෝස් පමණයි පාවිච්චි කරන්න පුළුවන්. ඔව් ඉතින් ඔන්න නයිම් හර්බ්ස් පිළිබඳව අද දවසේදී ලැබෙන කාල වේලාවත් එක්ක අපි කතා බහ කරා. මොකද හැම කෙනෙක්ම අපේක්ෂා කරන නිරෝගීමත් පැහැපත් බව ඔබේ ජීවිතයට ලබා දෙන්න. ඉතින් තවත් දවසකදී අපි සූදානම් ඔබේ ගැටලු එයාකයින්ම විසඳා දෙන්න. අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට වෛද්‍යතුමනි ඔබටත් ඒ වගේම තමයි ශකිය ඔබට වෙයින් මසුතන්තන ආයිබන් සුබ දවසක්. ආයිබන් සුබ දවසක්. ඉතින් අපි මේ සූදානම කෙටි විරාමයක් ලබාගෙන ඉක්මනින්ම එකතු වෙන්න. එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ පැහැපත් බව ආරක්ෂා කිරීමට ලයිෆ් හර්බ්ස් නිරෝගී පැහැපත් සමකට